බුදුහාඳුරන් වහන්සේ වදාළේ තමාමයි තමාගේ දුක් ඇති කරන තැනැත්තත් තමාට සැප ලබා දෙන තැනැත්තත් බුදුහාඳුරන්ට පුළුවන් තමන්ගේ අත්දැකීම අනුව මේ කරදර වලින් නිදහස් වෙන මාර්ගයට පාර පෙන්වා දී ක්‍රමය කියා දී එහි තත්ත්වය කියා දී එච්චරයි උන්වහන්සේට කරන්න පුළුවන් උපකාරය අපට උන්වහන්සේ උපකාරය කළා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනා මාර්ගයේ ඔන්න විදිහේ එකක්. කොටින් කියතොත් සෑම කෙනෙකුම හිතෙන් කයෙන් වචනයෙන් පිරිසුදු විය යුතුයි. බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම බෞද්ධ නමින් ඉන්නා වූ ටික දෙනාට පමණක් නෙවෙයි මුළු ලෝකයේ සෑම කෙනෙකුටම සාධාරණයි. ඕනෑම ආගමක් අදහන කෙනෙකුට මේ ධර්මයේ පිළිපදින්න පුළුවන්. හිත පිරිසිදු කරගන්න. හිත රාග, ද්වේෂ, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන ආදී නරක ගති වලින් පිරිසිදු කරගන්න. මේක නරකයි කියලා පිළිගන්න කෙනෙක් කවුරුවත් නැහැ. සිහි ඇති කෙනෙක් මොනම ආගමක් අදහන කෙනෙක්වත්. ඒ නිසා හැම කෙනෙකුටම හැම ආගමක කෙනෙකු විසින්ම මේ පිළිගත හැකි. ඊළඟට තමන්ගේ ඒ පිරිසුදු හිතට අනුව කතා කරන්නට ඕන. තමන් කියන වචන නපුරු වචන නොවිය යුතුයි. බොරු නොවිය යුතුයි. අනුන් භේද කරන වචන නොවිය යුතුයි. ප්‍රලාප නොවිය යුතුයි. පිරිසුදු යහපත් වචන විය යුතුයි. මේක නොපිළිගන්න ආගම්කාරයෙක් නැහැ. එසේම තමන්ගේ කයින් කරන ක්‍රියාව අහිංසක විය යුතුයි. කාටවත් වරදක් නොකරන කාටවත් විපතක් නොවන විදිහේ ක්‍රියාමාර්ගයක් විය යුතුයි. මෙය නොපිළිගන්නා සිහිනුව නැති කිසි කෙනෙක් නැහැ ලෝකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීම සාර්වභෞමයි. මුළු ලෝකයටම පොදුයි.